රාත්‍රිය මිනිසුන්ගේ ලෝකය නිදාගන්නා වෙලාව. නමුත් සියලු දේම නිදාගන්නේ නෑ. අඳුර ගැඹුරු වෙන විට පැරණි බිය නැවතත් අවදි වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම ගමකම වගේ අහන්න ලැබෙන නමක් තියෙනවා. දරුවන් බිය කරන්නත් වැඩිහිටියන්ටත් තවමත් මතක් වෙන නමක්. ඒ නම තමයි මහසෝනා. අඩි 37ක් උස යක්ෂයෙක්. වලසෙකුගේ හිසක් සහිත මුර්ගෙක්. ඔහු සොහොන් බිම්වල රජුයි. මරණයේ සෙවණැල්ලයි. නමුත් මේ කතාව ආරම්භ වන්නේ යක්ෂයෙක්ගෙන් නොවේ, මිනිසෙකුගෙන්. ශතවර්ෂ ගණනාවකට පෙර මහසෝනා නමින් ප්‍රසිද්ධ වූ යෝධයෙක් සිටි බව ජනප්‍රවාදවල කියනවා. ඔහු සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. ඔහුගේ ශක්තිය ගැන මුළු රටම කතා කළා. ඔහුගේ නම ඇහුණු විට සතුරන් පවා බිය වුණා. නමුත් ලෝකයේ කිසිවෙක් අමරණීය නෑ. එක් දිනක් ඔහු තවත් බලවත් යෝධයෙකු සමග සටනට පිවිසියා. එය මරණය තීරණය කරන සටනක්. දෙපාර්ශ්වයම පසුබැසීමට සූදානම් වුණේ නෑ. අවසානයේ එක් ප්‍රහාරයක්, එක් මොහොතක්, එක් වැරදීමක් මහසෝනාගේ හිස ශරීරයෙන් වෙන් කළා. ඔහු මිය ගියා. නමුත් කතාව එතනින් අවසන් වුණේ නෑ. අඳුරු ඉපදීමක් සිද්ධ වුණා. ජනප්‍රවාදයට අනුව යක්ෂයන් ඔහුගේ ශරීරය සොයාගත්තා. ඔවුන්ට අවශ්‍ය වුණේ ඔහුගේ ශක්තිය, ඔහුගේ බලය, ඔහුගේ කෝපය නැවතත් ජීවත් කරවීමටයි. නමුත් මිනිස් හිසක් සොයාගන්නට බැරි වුණා. ඒ නිසා වලසෙකුගේ හිසක් සවි කරා. ඒ මොහොතේ මිනිසා මිය ගියා. මුර්ගයා උපත ලැබුවා. එදා සිට තමයි ඔහුට මේ මහසෝනා යන නම පට බැඳුනේ. අඳුරේ සැරිසරන යක්ෂයා මහසෝනා පිළිබඳ රට පුරා පැතිරෙන්න පටන් ගත්තා. ගමකින් ගමකට පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සු කියන්න පටන් ගත්තා රාත්‍රියේ පාරු පාරවල් වල යන්න එපා. සොහොන් බිම් අසල නවතින්න එපා. මංසන්දිවල තනිව ඉන්න එපා. ඔහු ඔබව දකීවි. ඔබට පෙර ඔහු ඔබව දැනගන්නවා. ඔබේ නම පවා ඔහු දන්න බවයි සමහරු කියන්නේ. ඔහු පෙනෙන්නේ නැහැ. මුලින්ම ඔබට ඇසෙන්නේ ඔහුගේ අඩිහඬ. ඊට පස්සේ ඔබට දැනෙන්නේ කවුරු හරි පිටුපසින් ඉන්නවා වගේ. ඔබ හැරී බලනවා. කිසිවෙක් නෑ. නමුත් නැවතත් ඔබ ඉදිරිය බලන විට ඔහු ඔබගේ ඉදිරියේ. මහසෝනා ගැන ඇති ජනප්‍රවාද අතරින් වඩාත් ප්‍රසිද්ධ එකක් තමයි කළු බල්ලා. බොහෝ ගම්වල කියනවා මහසෝනා තනි වෙන්නේ නැහැ කියලා. ඔහුට පෙර එන්නේ කළු බල්ලෙක්. රාත්‍රියේ පාරක් අයිනේ ඔබ දකින්නේ අසාමාන්‍ය ලෙස විශාල කළු බල්ලෙක් නම් ඒ සාමාන්‍ය සතෙක් නෙවෙයි. සමහරු කියනවා එම බල්ලා දිහා වැඩි වෙලාවක් බලන්න එපා. මන්ද ඊළඟට ඔබ දකින්නේ මහසෝනායි. මහසෝනාගේ උස ජනප්‍රවාදවලට අනුව අඩි 37ක් පමණ වෙන බවයි සඳහන් වෙන්නේ. ඔහුගේ උරහිස් ගස්වලටත් වඩා උසයි. ඔහුගේ ඇස් ගිනි පුපුර වගේ දිලිසෙනවා. ඔහුගේ හුස්ම පවා උණුසුම් සුළඟක් වගේ දැනෙනවා. නමුත් මෙය සත්‍යක්ද? නැත්නම් මිනිසුන්ගේ බියෙන් උපන් තවත් එක් රූපයක්ද? ඉතිහාසඥයන් ඒ ගැන පිළිතුරක් දීලා නෑ. නමුත් බියට සීමාවක් නැති විට පරිකල්පනයටත් සීමාවක් නෑ. මහසෝනාගේ නම සමග වැඩිපුර බැඳී ඇත්තේ සොහොන් බිම්. මරණය නිහඬ බව, අඳුර
මිනිස්සු සැම විටම මේ දේවල් වලට බිය වුණා. ඒ නිසා සොහොන් බිම් වලට ආත්මයන් සහ යක්ෂ කතා එකතු වුණා. මහසෝනා ඒ අතරින් ප්‍රබල චරිතයක් වුණා. සමහර කතාවලට අනුව රාත්‍රියේ සොහොන් බිමක් මැදින් යන අයට අසාමාන්‍ය සීතලක් දැනෙනවා. ඒ අසල මහසෝනා ඉන්නවා කියලා විශ්වාස කරා. ශ්‍රී ලංකාවේ යක්තොවිල් සම්ප්‍රදාය තුළ මහසෝනාට විශේෂ ස්ථානයක් තිබෙනවා. වෙස් මුහුණු, නැටුම්, බෙරහඬ, ශාන්ති කර්ම මේ සියල්ල තුළින් මිනිස්සු උත්සාහ කළේ නොදන්නා දේ තේරුම් ගැනීමට. බියට මුහුණ දීමට මහසෝනා එහිදී යක්ෂයෙකු පමණක් නොවේ. ඔහු මිනිසුන්ගේ බිය නියෝජනය කරන එක් සංකේතයක්. අද වන විට මොහු පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි කිසිවෙක් නැහැ. කිසිවෙක් ඔහුව රූගත කර නැහැ. ඔහුගේ පැවැත්ම සහතික කර නැහැ. නමුත් එයින් ජනප්‍රවාද මිය යන්නේ නැහැ. ඔහු තාමත් ජීවත් වෙනවා. පොත්වල, කතාවල, තොයිල්වල සහ සිනමාවේ අඳුර බියවන මිනිසුන්ගේ මතකයේ තුල ඔහු ජීවත් වෙනවා. ඉතින් මහසෝනා සැබෑවටම හිටියද? නැත්නම් මරණය, අඳුර සහ නොදන්නා දේ ගැන මිනිසුන්ගේ බියෙන් උපන් ජනප්‍රවාදයක්ද? එය ඔබ තීරණය කරන්න. නමුත් ඊළඟ වතාවේ රාත්‍රියේ පාළු පාරක තනිවම ගමන් කරන විට ඔබේ පිටුපසින් ඇහෙන අඩි හඬ, සුළඟේ ශබ්දයේ පමණක්ද නැත්නම් සොහොන් බිමේ රජු තවමත් ඔබ පසුපස එනවාද කියා දෙපාරක් සිතන්න. සමහර ජනප්‍රවාද කිසිදා මිය යන්නේ නැහැ. ඉතින් ඔයාට හිතෙන්නේ මොකද්ද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් තවත් දවසක තවත් කතාවකින් හමු වෙමු. Have a good day.